කතා කරන්න හදන 2017 22 වෙනි MCQ එක. චලිතය ප්‍රශ්නයක් අහන්නේ. ප්‍රශ්නේ දීලා තියෙන්නේ කාර් රථ තුනක චලිතය. තුන් දෙනාම පටන් ගන්න එකම වෙලාවේ එකම තැනින් කියලා ගානේ කියනවා. රූපේ දීලා තියෙන විදිහට චලිතය සිද්ධ වෙන්න මේ ප්‍රස්ථාරවල වර්ගඵලයන් අතර තියෙන උනේ සම්බන්ධය අපෙන් අහන්නේ. රූපේ බලලා තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මේක මහ ලොකු අමාරු වැඩක් නෙවෙයිනේ නේ. මේකේ තියෙනවා එකම වෙලාවේ පටන් අරන් තියෙනවා එකම වෙලාවේ ඉවර වෙලා තියෙනවා. එකම තැනින් පටන් අරන් එකම තැනින් ඉවර වෙලක් තියෙනවා. ඒ කියන්නේ මේ තුන් දෙනාටම තියෙන එකම කාලයේදී එකම විස්ථාපනයක්. ඔයාලට දීලා තියෙන්නේ කාලයත් එක්ක ප්‍රවේගී විචලනය. એટલે ප්‍රවේග කාල ප්‍රස්ථාරය දීලා වර්ගඵල අතර සම්බන්ධය ගන්න ඕනේ. අපි දන්නවනේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් පෙන්වන්නේ විස්ථාපනය කියලා. يعني කාර් රථ තුනේම විස්ථාපන සමාන වෙන්න නම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵල තුනම එකිනෙකට සමාන වෙන්න ඕනේ. ඒ කාර් රථයට අදාළව ප්‍රවේග කාල ප්‍රස්ථාරය මේ තියෙන්නේ මේ. කාලයත් එක්ක ප්‍රවේගය අඩු වෙලා අන්තිමේදී බිඳුව වෙලා තියෙනවා. B ගෙත් අඩු වෙලා තියෙනවා. හැබැයි අන්තිමේ බිඳුව වෙලා නැහැ. යම්කිසි ප්‍රවේගකින් වැඩි ඉවර වෙලා තියෙනවා. C ගේ ප්‍රවේගය පොඩි අගයකින් පටන් අරගෙන ටික වැඩි වෙලා අවසානයේදී වැඩිම අගයකින් ඉවර වෙලා තියෙනවා. ඒතරවා බලන්න ඕනේ මේගොල්ලන්ගේ වර්ගඵල සමාන වෙන්න තියෙන අවශ්‍යතාවය. මේ වගේ ගානකදී ලේසි වැඩේ තමයි පොදු වර්ගඵලය අයින් කරන එක. මෙතන A ගේ චලිතය සැලකුවොතින් අපි ආව නිකන් පොඩ වෙනම දාගත්තොත් A ගේ චලිතය සිද්ධ වෙන මෙන්න මෙහෙමනේ. ඒතර එයා ගමන් කරපු දුර නැත්නම් එයාගේ විස්ථාපනය එන්නේ මෙන්න මේ වර්ගඵලයෙන්. ඔයා B ගේ වර්ගඵලය ඕකෙම ඇඳුතින්. B ට දාලා වර්ගඵලය ගත්තොතින් B ගමන් කරලා තියෙන්නේ මෙන්න මෙහෙම. එයා ගමන් කරපු දුර පෙන්වන්නේ මෙන්න මේ B ට අයිති වර්ගඵලයෙන්. අපි ආව වෙන විදිහකට පාට කරොත් මෙන්න මේ වර්ගඵලය තමයි B ට අයිති වර්ගඵලය. ඒතර දෙකේදී පොදු වර්ගඵලයක් තියෙනවා. දෙන්නටම අහු වෙන එක්කෙනෙක්. මෙන්න මේ පොඩි කොටස. මෙන්න මේ පොඩි කොටස දෙන්නටම අයිති. මේකෙන් ගත්තොත් මෙන්න මේ වගේ. A ගේ චලිතය මෙයා මෙතන A ගේ වර්ගඵලය. B ගේ චලිතය මෙන්න මේක. ඕකෙදි පොදු වර්ගඵලය කියලා කියන්නේ මේ දෙන්නටම අයිති වෙන මෙන්න මේ කොටස. B මේ ලක්ෂය මෙයා සහ මෙයා. මේ ලක්ෂ ටික අපිට නම් කරගන්න වෙනවා. දීලා තියෙන ලක්ෂ වලින් ගත්තොත් ඉතින් උතන තියෙන්නේ D E F G. මෙයා D ලක්ෂය. මෙයා E ලක්ෂය, මෙයා F, මේ ලක්ෂය G. ඔය විදිහට ලක්ෂ තියෙන්නේ. එතකොට A ගේ චලිතයයි B ගේ චලිතයයි සැලකුවොතින් ඒ දෙන්නටම පොදු වර්ගඵලය කියලා කියන්නේ A ගේ චලිතයට සහ B ගේ චලිතයට. පොදු වර්ගඵලය එන්නේ මෙන්න මේ වර්ගඵලය. A ට මේ වර්ගඵලය, B ට මෙන්න මේ වර්ගඵලය. ඒ දෙකටම අහු වෙච්ච එකනවා තමයි මෙන්න මේ වර්ගඵලය. එයා දෙකටම පොදුයි. අපි යාව අයින් කරොත් A ගේ මුළු වර්ගඵලයට B ගේ මුළු වර්ගඵලය සමාන වෙන්න මෙන්න මේ පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලයයි මෙන්න මේ චූටි ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමාන වෙන්න ඕනි. මොකද මේ මැද එක්කෙනා පොදු වර්ගඵලයක් නේ. ගාන පැහැදිලිව අපි මේ රේඛාව නිකන් අයින් කරගමු. C ව පස්සේ අපි අඳගමු. A මෙයා B මෙයා. මෙන්න මේ වර්ගඵලය තමයි දෙන්නටම පොදු වර්ගඵලය. මෙන්න මෙයාගේ වර්ගඵලයයි මෙයාගේ වර්ගඵලයයි සමාන වෙනවා. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වුණොත් එහෙනම් A සහ B ගමන් කරපු විස්ථාපන සමාන වෙන්න නම් මෙන්න මේ ABD කියන වර්ගඵලය. ABD ගේ වර්ගඵලය අනිවාර්යෙන් සමාන වෙන්න ඕනි DFG ගේ වර්ගඵලයට. DFG කියන වර්ගඵලයට අනිවාර්යෙන් සමාන වෙන්න ඕනි. නැත්නම් බෑනේ පොදු වර්ගඵලයේ අයින් කරාට පස්සේ ඊටු කොටස් දෙක වර්ගඵල සමාන වෙන්න ඕනි. බලමු ඒ වගේ උත්තරයක් තියෙනවද කියලා. ABD සමානයි DFG. ABD සමානයි DFG. මේක වෙන්න බෑනේ. මේක වැරදි කියනනේ මේ වෙන්නේ. දැන් මේක කියන්න බෑ අපිට. ඒක චෙක් කරන්න වෙනවා වෙනම. මෙන්න මෙතන තියෙනවා එහෙම එකක්. ABD සමානයි DFG. එහෙනම් උත්තරේ දෙක වෙන්නත් පුළුවන්. හැබැයි ඒ වගේ උත්තර තව තියෙන්න පුළුවන්. ABD සමානයි DEF. මේක වෙනස් එකක්. මේ උත්තරේ විතරයි දැනට පිළිගන්න පුළුවන් උත්තරයකට තියෙන්නේ. අපි තව චෙක් කරලා බලමු තව කොටසක් තියෙන නිසා. අපි C අඳගත්තොත් C යන්නේ මෙහෙමයි. ඊළඟට බලන්න ඕනේ B හා C ගේ වර්ගඵල සමාන වෙන්නේ මොකද වෙන්න ඕනේ? නැත්නම් අපිට A සහ C චෙක් කරන්නත් පුළුවන්. B හා C, B සහ C. BC දෙන්නගේ විස්ථාපන සමාන වෙන්න නම් B ට අදාළ වර්ගඵලයයි C ට අදාළ වර්ගඵලයයි සමාන වෙන්න ඕනි. වැඩේ ලේසි. අපි ලේසි වෙන්න මේ A ගේ රේඛාව පොඩ්ඩක් අයින් කරගමු. මෙන්න B ගමන් කරන දුර. මෙන්න C ට අදාළ දුර. එයාගේ පොදු වර්ගඵලයනේ මෙන්න මේ කොටස. එයාව අයින් කරොත් උත්තර දෙක සමාන වෙන්නේ මෙන්න මේ පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලය මේ චූටි ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වෙන්න ඕනි. මේ පොඩි ත්‍රිකෝණය පෙන්වන්නේ
BDC සමාන වෙන්න ඕනි DEF කියන වර්ගඵලයට. ඔක තමයි B හා C ගමන් කරපු දුර නැත්නම් විස්ථාපන සමාන වෙන්න වර්ගඵල අතර තියෙන ඕනි සම්බන්ධය. දැන් අපිට චෙක් කරන්න ඕන උත්තරයකුත් තියනවද කියලා. BCD BDC කියලා අපි කරා මෙතන BCD තියෙනවා සමාන එක අඩු DEF ට. එහෙනම් ඔය කියන විදිහට දැන් තමයි උත්තරය 2 කියලා පේනවනේ අපිට. ඒත් මෙයාගේ උත්තරේ වෙන්න ඕනි 2. මේ විදිහට තමයි අපි මේක ගන්නෙ. හැබැයි අපිට තව එකක් චෙක් කරන්න පුළුවන්. ඒ තමයි මේ A හා C ව සමාන කරලා හිතන්නත් පුළුවන් නේ. A හා C ව සමාන කරොත් A හා C සමාන කළොත් මෙන්න මේ විදිහට එනවා. මෙන්න A ගමන් කරන දුර මෙන්න C ට අදාළව ගමන් කරන දුර. අපි B ගේ ප්‍රස්ථාරය අයින් කරලා බැලුවොත් A ගේ C ගේ දුර සමාන වෙන්න. මෙන්න මේ පොදු වර්ගඵලය අයින් කරන්න පුළුවන්. මේ වර්ගඵලය මෙන්න මෙයාට සමාන වුණොත් විතරයි A ගමන් කරන විස්ථාපනයයි B ගේ විස්ථාපනයයි සමාන වෙන්නේ. ඒ කියන්නේ මෙයාව ගන්න පුළුවන් ඔයාට ACD සමාන වෙන්න ඕනි DEG ට. ඔය තුනම හරි. මේ දෙකක් වුණාම ඇති. ඊට එක නිකම්ම වෙනවා. ඒ නිසා මේක ගැලපෙන උත්තරේ තියෙන අංක 2. ලෙසි.